ඉතින් සෙට්ටම කලින් මුලින්ම බොහොම ස්තුතියි අනුදීප් ගුණසේකර. ඔයා ලංකාව වෙනුවෙන් සෑහෙන ෆයිට් එකක් දුන්නා. ඇත්තටම අපි ඒක අගය කරනවා. බොහොම ස්තුතියි අනුදීප් ගුණසේකර. ඉතින් එයා මෙහෙම ෆයිට් එකක් දුන්නේ මතක තියාගන්න. හරියට කිසිම සපෝට් එකක් නැතුව අතලොස්සක් පිරිසක් විතරයි ලංකාවේ එයාට සපෝට් එක කර හිටියේ. ඉතින් අපි දැන් මේ ගැන තවදුරටත් කතා කරමු. ඇත්තටම යාළුවනේ හිතට දුකක් තියෙනවා මේ වගේ ටැලන්ට්ස් තියෙන මේ වගේ පෙනුමක් තියෙන මේ වගේ සුපිරිම කෙල්ලෙක් අඩු ගානේ අන්තිම 40ටවත් තේරුන්නේ නැත්තේ මොකද කියලා. ඒ වගේ පර්සනැලිටි එකක් තියෙන කෙල්ලෙක් අර ඒෂියා ඕෂිනියා රවුන්ඩ් එකේ හිටියද කියලා මම නම් දන්නේ. ඒත් කොහොම හරි අනුදිට 40 අන්තිම 40 ප්ලේස් එකක් නැති වුණා. ඒ 40 ප්ලේස් එක නැති වෙන්න වග කියන්න ඕනේ කොටස් දෙකක් ඉන්නවා. එකක් තමයි මේ අපේ රටේ පණ්ඩිත හැතිකරයයි. අනික තමයි මිස් වර්ල්ඩ් එක ඇතුලේ කුණු ගේම් සල්ලි ගේම් වසුරු කන ඌරු හැත්තයි. උන් දෙගොල්ලම මේකට වක් කියන්න ඕනේ. යාළුවනේ මොන ඉන්ටර්නැෂනල් ගේම් මොන ලෝක අන්තර්ජාතික රෙද්ද උනත් මේ මිස් වර්ල්ඩ් එක ඇතුලේ ගහන ගේම් කවුද දන්නේ? ඔයා දන්නවද? අර ෆැෂන් රවුන්ඩ් එකේ නන්දිනී ගුප්තා টොප් මොඩල් රවුන්ඩ් එකේ. එයාට වැඩිය කොච්චර හොඳට ඇඳුම් ලස්සන ඇඳුම් තිබ්බ කට්ටිය හිටියද? ඉන්දියාවට කොහොම හරි මේකේ ප්ලේස් එකක් ගන්න ඕන හින්දා අර අනිත් රටවලින් කැපුණු මේ නන්දිනී ගුප්තා කොහොම හරි මොන ජරා ගේමකින් අර IPL එකේ ගහනවා වගේ ජරා ගේමක් ගහලා කොහොම හරි නන්දිනී ගුප්තාව අන්තිම 20ට ගන්න ගේමක් ගැහුවා. වැඩි ඕනේ නෑ යාළුවනේ බලන්න මල්ටිමීඩියා රවුන්ඩ් එක. අර දෙපාර්තමේන්තු මේ දෙපාර්තමේන්තු එකතලා දෙන්නම් බැටේ අනුදිට ෆුල් සපෝට් එක දෙනවා කිව්වා කෝ අන්තිමේ තර්ඩ් ප්ලේස් එක නැතිවලා නේද? ඒ වුණාට එයාට සෙකන්ඩ් ප්ලේස් හරි ලැබුණා. ඉතින් අර තායිලන්තේ කෙල්ල බලන්න කොච්චර මේ මාක්ස් ලකුණු ගානක් වැඩිපුර තිබ්බද? ඒ වගේ හොඳ ප්‍රොසීඩියර් එකක් තිබ්බද? අපිට ඒක මේ අඩු ගානේ කොහුන්ගෙන් හරි කොපි කරගන්න තිබ්බනේ. ඒ මිනිස්සුන්ගේ වෝට්ස් ගන්න ලස්සනට ගේමක් ගැහුවා. අපේ මොකද මහ ලොකුවට අර මේ බාගෙට ඇඳගත්තු නිලියෝ ෆෝම් කරන අර ගොන් මාධ්‍ය නාලිකා ටිකයි මේ වැඩකට නැටි වැඩ පරිලට ආසනල ටික ඉන්න ආණ්ඩුවේ මොනවද කරේ මේ කෙල්ල වඩු ගානේ ඒ මල්ටිමීඩියා වටෙන්ම මේ කෙල්ලව ප්‍රොමෝට් කරලා ගන්න තිබ්බ මේ හැමෝටම එකතුලා වග කියන්න ඕනේ හැමෝම. ඒත් එකෙක්වත් වග කිව්වද? උන් කරබාගෙන ඉඳලා අන්තිමේදී මේ කෙල්ලව ෆයිනල් ග්‍රෑන්ඩ් ෆිනාලේ එක යනකොට බොරුවට සුබ පතන්න නම් ඕන තරම් එවුන් ඉන්නවා. ඒත් අඩු ගානේ මේ මල්ටිමීඩියා රවුන්ඩ් එක අපිට දිනවන්න තිබ්බ තායිලන්ත කෙල්ල ගහපු ගේම ඒකේ කොපියක් හරි කරලා ගැහුවා නම් අනුදි දවස් ගානක් ඉස්සරහින් හිටිය අනුදි. ඒත් අපේ මිනිස්සුන්ට කිසිම උවමනාවක් තිබ්බේ නෑ ඒ කෙල්ලව ප්‍රොමෝට් කරලා ගන්න. අන්තිමේදී මට නම් යාළුවනේ එකම දෙයයි කියන්න ඕනේ මේ මිස් වර්ල්ඩ් ඉවෙන්ට් එක හරි මිස් යුනිවර්ස් ඉවෙන්ට් එක හරි තනියම තරංකාරයෙකුට එයාට සුළු පිරිසකේ සහායතු දිනන්න බෑ යාළුවනේ. මේකට රාජ්‍ය සහයෝගය ඕනේ. ඒ වගේම ඒ රටේ තියෙන මාධ්‍ය නාලිකා සහයෝගය ඕනේ. රටේ මිනිස්සුන්ගේ සහයෝගය ඕනේ. ඒවට අනුදුට තිබ්බේ රටේ මිනිස්සුන්ගේ සහයෝගය විතරයි. මේ මිනිස්සුන්ට හරි මඟ පෙන්වීමක් කරා නම් අද අනිවාර්යයෙන්ම අනුදි මල්ටිමීඩියා වචන ඉහළින්ම දෙilla අවසාන 20ට තේරිලා. ඉතින් මං කියන්නේ එක දෙයක්. මේ වගේ තරඟ වලට අපි ඉස්සරහටත් යවනවා නම් මෙහෙම මේ බෙලහීන ආණ්ඩුව නිකන් බෙලහීන විදිහට මේ වගේ ඉන්නත් බෑ. මාධ්‍ය නාලිකා බොරුවට පම්පූරි ගහන ගෝත කෑලේ චූන් කර ඉන්න බෑ. ඒ කෙල්ලට උපරිම සපෝට් එක දෙන්න ඕනේ. එහෙම වුණොත් තමයි මීට මින් ඉස්සරහට හරිකම වෙදෙට ගියොත් විතරයි අපිට පොඩ්ඩක් හරි ප්ලේස් එකක් ගන්න පුළුවන්. අනුදී අපිට ලොකු පාඩමක් කියලා දුන්නා. මිස් වර්ල්ඩ් කියන්නේ නිකන් ඔය රෑට ක්ලබ් වල නටන ගෑණියක් යවල මිස් වර්ල්ඩ් දිනන්න බෑ. හොඳ දැනුමක් තියෙන හොඳ පර්සනැලිටි එකක් තියෙන ලස්සන කෙල්ලක් යවලා තමයි දිනන්න ඕනේ. ඉතින් අපේ මිනිස්සු දැන්වත් ඒක ඉගෙන ගන්න ලොකු දෙයක්. ඉතින් වැඩි දෙයක් කියන්නේ මම හිතන්නේ
කොච්චර කිව්වත් අපේ ගොන් වහන්සේලාට මේවා තේරෙයි කියලා තේරෙන ලොකු දෙයක් නැත්නම් සොරිම තමයි.